ඉතින් ඔන්න ඔයාලට අද මේ වීඩියෝ එකකින් අරගෙන අවිලා තියෙන අපේ සර්වර් එකට හෙට උදේ පාන්දර මෙන්න තියෙනවා අලුත් මලුත් ඉවෙන්ට් එකක්. ඉතින් ඔන්න හෙට උදේ එන්න තියෙන අලුත් මලුත් ඉවෙන්ට් එක සම්බන්ධව ඔයාලට අද මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම ගොඩ දෙනාවක් ආසාවෙන් බලන් හිටපු ආර්ටික් බ්ලන්ඩල් එක ඉතින් ඔන්න ආයෙත් පාරක් අපිට එනවා. ඉතින් ඒ වගේම මේක කවදද එන්නේ කියලාත් ඔයාලට අද මේ වීඩියෝ එකේදී බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම අපේ සර්වර් එකට ඉස්සරහදී එන්න තියෙන ලෙජෙන්ඩරි ඉමෝට් සම්බන්ධව ඒ වගේම අලුතෙන් මෙන්න තියෙන ඉවෙන්ට් සම්බන්ධවත් ඔයාලට අද මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම channel එක subscribe කරේ නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. ඉතින් මචං අපි subscribers ලා 1000 ගාමු ඉක්මනට අනිවාර්යෙන් වීඩියෝ ෂෙයා කරලා සපෝට් එකක් දෙන්න. ඉතින් පල්ලා තියෙනවා කමෙන්ට් සෙක්ෂන් එක. ඉතින් මෙන්න මේ කමෙන්ට් සෙක්ෂන් එකේ මොකක් හරිම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලට කමෙන්ට් එකක් දාන්නම නැත්නම් ඔයා මෙන්න මේ වීඩියෝ ලයික් කරන්න කියන්න දීලා අනිවාර්යෙන්ම පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඒ වගේම වැඩි කතාවක් නැතුව මම දැන් ඔයාලට පෙන්නන්නම් අපේ සර්වර් එකට ඊළාට එන ඉවෙන්ට් එක මොන විදිහට දෙන්නේ කියලා. ඉතින් ඔන්න ඔයාලට දැන් බලා ගන්න පුළුවන් වෙන්නේ අපේ සර්වර් එකට. ඉතින් ඔන්න ඉස්සරහදී එන්න තියෙන සුපිරි ඇනිමේෂන් දෙකක් සම්බන්ධව. ඉතින් මේක මොකෝ ස්ටෝ ඉවෙන්ට් එකකට එන්නේ. ඉතින් අලුතෙන් මෙන්න තියෙන ඇනිමේෂන් එකක් තමයි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. අලුත්ම ඇනිමේෂන් එක අපිට වෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ මගේම ගේම් එකේ කලින් එවලා තියෙන ඇනිමේෂන් එකකුත් අපිට වෙන්න මේ විදිහට ඔන්න ආයෙත් පාරක් එනවා. ඉතින් ඒ වගේම ඔන්න ඒ දවස්වල මේ ඇනිමේෂන් එක ගන්න බැරි වුණාට ඉතින් මෙන්න මේක හරහා ගන්න පුළුවන්. මොකෝ ස්ටෝ ඉවෙන්ට් එකකට එන්නේ. ඒ කියන්නේ මචං අපිට ඩයමන්ඩ් 1600ක් වගේ ඇතුළත අපිට වෙන්න මේ ඇනිමේෂන් දෙක එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයා කැමතිම ඇනිමේෂන් එක මෙතනින් සිලෙක්ට් කරලා ඔයාට වෙන්න මේක ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම අනිවාර්යෙන්ම ඔයාලට ඩයමන්ඩ් 1600 යන්නේ ලොකු ඩයමන්ඩ් ගාණක් යන්නේ ඩයමන්ඩ් 1600ක් වගේ ඇතුළත ඔයාට මේක ගන්න පුළුවන්. ඉතින් දැම්ම ගිහලා monthly weekly membership ගන්න ඩයමන්ඩ් සෙට් කරන් තියාගෙන ඉන්න. ඉතින් ඒ වගේම අලුතෙන් මෙන්න තියෙන ඇනිමේෂන් එක සම්බන්ධව ඔයාට මොකක්ද දෙන්න කියලා අනිවාර්යෙන්ම පල්ලෙය කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. channel එක subscribe කරේ නැත්නම් අනිවාර්යෙන් channel එක subscribe කරගන්න. ඉතින් ඔන්න ඔයාට දැන් බලා ගන්න පුළුවන් වෙන්නේ අපේ සර්වර් එකට ඊළාට එන තියෙන සුපිරි ලෙජෙන්ඩරි ඉමෝට් දෙකක් සම්බන්ධවයි. ඉතින් ඔන්න ලෙජෙන්ඩරි ඉමෝට් එක නම් ගොඩක් කට්ටිය ආසාවෙන් බලන් හිටියා. ඉතින් ඔන්න අපිට මොකෝ ස්ටෝ ඉවෙන්ට් එකකට එනවා. ගේම් එකේ දැන්ට අවිලා තියෙන සුපිරි ඉමෝට් දෙකක් තමයි අපිට මේ විදිහට මොකෝ ස්ටෝ ඉවෙන්ට් එකකට එන්නේ. අපිට මෙන්න මේ විදිහට වෙන්නේ මේ ඉමෝට් දෙක බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න මොකෝ ස්ටෝ ඉවෙන්ට් එකකට ආව කියන අපිට ඩයමන්ඩ් 1600ක් වගේ තුලද මෙන්න මේ ඉමෝට් එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ දෙකෙන් එකක් සිලෙක්ට් කරලා තමයි ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම අනිත් එක ගත්තාම ඉමෝට් එක අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ සම්බන්ධව ඔයාලට මොකක්ද දෙන්නේ කියලා අනිවාර්යෙන්ම පල්ලෙය කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඒ වගේම අපිට මෙන්න මේ විදිහට සුපිරිම ඉස්සරහා දෙන්න තියෙන ලෙජෙන්ඩරි ඉමෝට් එක බලා ගන්න පුළුවන්. අරක නම් කලින් එක නම් ගෙම් එකක් උඩ ඉඳගෙන ඉන්න වගේ සීන් එකක් වයි තියෙන්නේ. ඒ වගේම මේක ගත්තාම අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න නිල් පාට ඩිසයින් එකකට අපිට මෙන්න මේ විදිහට අන්නේ සුපිරි ලෙජෙන්ඩරි ඉමෝට් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ ඉවෙන්ට් එක හරියට මෙන්න දවස් තාම කන්ෆර්ම් කරලා නැහැ. අනිවාර්යයෙන්ම දැනගත්ත ගමන් channel එක හරහා වීඩියෝ එකකින් දැනුවත් කරනවා. ඉතින් ඔන්න දිගටම අප්කමින් ඉවෙන්ට් සම්බන්ධව දානවා. ඒ වගේම කියන්න ඕනේ ඔයා තාමත් මේ WhatsApp channel එක join කරලා නැත්නම් අනිවාර්යෙන් WhatsApp channel එක join වෙන්න. මට බැරි වෙලා හරි අප්කමින් ඉවෙන්ට් සම්බන්ධව වීඩියෝ එකක් දාගන්න බැරිුණොත් කෙලින්ම දාන්න මේ WhatsApp channel එකට. ඉතින් ඒ නිසා description comment section දෙකේම දාලා තියෙන WhatsApp channel link එක අනිවාර්යයෙන්ම set වෙන්න. ඉතින් ගොඩ දෙනෙක් ආසාවෙන් බලන් හිටපු ඉවෙන්ට් එකක් තමයි අපිට වෙන්නේ මේ Arctic Blue bundle එක. ඉතින් ඔන්න ඒත් පාරක් return වෙනවා කියන ඉවෙන්ට් එක. ඉතින් ඒ වගේ අපිට වෙන්නේ මේ Arctic Blue bundle එක ආයෙත් පාරක් අපිට return වෙනවා කියලා තියෙන්නේ. ඉතින් ඔන්න සැප්තැම්බර් මාසය ඇතුළත ඉතින් ඔන්න අපිට Arctic Blue bundle set එක return වෙනවා. ඉතින් ඒ වගේම මේ විදිහට බලා ගන්න පුළුවන් Arctic bundle set එක. ඉතින් ඒ වගේම ගේම් එකේ පට්ටම් පරණ bundle set එකක්, ඒ වගේම දැන්ට වෙලා තියෙන Supreme bundle set එකක්, ඒ වගේම ගොඩක් දෙනෙක් ආස කරන bundle set එකක්. ඉතින් ඔන්න අපිට මේක universal token event එකකට ගන්න පුළුවන්. ඒව නැත්නම් අපිට ring event එකකට, ඒව නැත්නම් token wheel event එකකට වගේ ඔන්න ඔය event set එකෙන් එකට අපිට එනවා. ඉතින් ඒ වගේම හැමෝටම කියන්නේ ඩයමන්ඩ් 3500 4000ක් විතර ලෑස්ති කරගන්න. ඉතින් ඒ වගේම ගොඩක් දෙනෙක් අහලා තිබුණා Arctic Blue bundle එක සම්බන්ධවත් අරන් ආවා. ඉතින් ඔන්න සැප්තැම්බර් මාසය තුල තමයි අපිට Arctic Blue bundle එක එන්නේ. ඒ වගේම මේක එන්න ළඟවත් අනිවාර්යයෙන්ම හරියට මෙන්න දවස් කන්ෆර්ම් වුණ ගමන් channel එක හරහා වීඩියෝ එකකින් දැනුවත් කරනවා. ඉතින් ඔන්න ඔයාලට දැන් බලා ගන්න පුළුවන් වෙන්නේ අපිට ඉස්සරහා දෙන්න තියෙනවා Blood Moon event එක. ඉතින් Blood Moon event එකෙන් ෆ්‍රීව ගන්න පුළුවන් දේවල් set එක සම්බන්ධව තමයි ඔයාට දැන් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපිට වෙන මේ සුපිරි බෑක්පැක් එක නොමලේම ගන්න පුළුවන්. ඒ වගේම වෙන මේ Blood Moon event එක අපිට එන්නේ අගෝස්තු මාසයේ කියන්නේ ඊළඟ මාසය තුල තමයි එන්නේ. ඒ වගේම අපිට වෙන්නේ මේ බණ්ඩල් එකත් අපිට ඔන්න ෆ්‍රී ගන්න පුළුවන්. ඉතින් මේ ෆීමේල් බණ්ඩල් ඉතින් ඔන්න Blood Moon event එකත් එක්ක අපිට නොමලේම ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම අපිට ඒ විදිහට අන්නේ නොමිලේ දේවල් set එක සම්බන්ධව බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම අපිට Blood Moon event එකෙන් හම්බ වෙනවා මෙන්න මේ විදිහට සුපිරි ඉමෝට් එකක්. ඉතින් මෙන්න මේ ඉමෝට් එකත් අපිට අගෝස්තු මාසය තුල තමයි එනවා කියලා තියෙන්නේ. ඉතින් ඔන්න ඉවෙන්ට් එකේ දවස් set එක කියන්නේ මාස set එක සම්බන්ධව ඔයාලට දැනුවත් කරා. ඉතින් ඔන්න දැම්ම කියලා ඩයමන්ඩ් ලෑස්ති කරන් තියාගෙන ඉන්න. ඉතින් ඔන්න ඊළඟ මාස වෙනකන් ඔයාලට දවස් තියෙනවා දැම්ම කියලා
monthly weekly membership එකක් ගහන්න තිබ්බොත් ඉතින් හරියටම හරි. ඉතින් ඒ වගේම wall skin set එකකුත් හම්බෙනවා blood moon event එකෙන්. ඉතින් ඔන්න මෙන්න මේ දේවල් set එක බලා ගන්න පුළුවන් blood moon event එකෙන් හම්බෙන wall skin set එක සම්බන්ධව. ඉතින් ඒ වගේම මෙන්න මේ wall skin 4ක් හම්බෙනවා. මෙන්න මේ wall skin 4 සම්බන්ධව ඔයාලට මොකද ඉතින් කියලා අනිවාර්යයෙන්ම පල්ලා comment section එකේ comment එකක් දාගෙන යන්න. ඉතින් ඔන්න සුපිරි wall skin 4ක් ඉතින් ඔන්න අලුතෙන් මෙන්න තියෙන blood moon event එකෙන් ඊළඟ මාසෙ එන්න තියෙන blood moon event එකෙන් ගන්න පුළුවන්. මේ විදිහට event එක බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම channel එක subscribe කරේ නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. වීඩියෝ like එකක් දැම්ම නැත්නම් like එකක් දාන්න. ඒ වගේම comment එකක් දැම්ම නැත්නම් comment එකක් දාගෙන යන්න. ඔයාලට comment එකක් දාන්නම නැත්නම් ඔයා බෙන්න මේ වීඩියෝ like කරන්න කියලා කීවෙන්නද කියලා අනිවාර්යෙන්ම පල්ලා comment section එකේ comment එකක් දාගෙන යන්න. ඉතින් ඒ වගේම මම පෙන්නන්නම් ඊළඟට එන්න තියෙන event එක මොන විදිහට දෙන්නේ කියලා. ඉතින් ඔන්න ඔයාලට දැන් බලා ගන්න පුළුවන් වෙන්නේ අපිට ඉස්සරහට ඉන්න තියෙන blood moon event එකෙන් හම් වෙන සුපිරි max 7 ගන්න skin එක සම්බන්ධවයි. ඉතින් මචං blood moon event එක එන්නේ අපිට අගෝස්තු මාසයේ. ඉතින් ඔන්න ඊළඟ මාසයේ තුත එනවා. ඉතින් ඒ වගේම අනිවාර්යෙන්ම එන්න ලඟ වෙලා හරියට වෙන දවස අනිවාර්යෙන්ම channel එක හරහා දාන්නම්. ඒ වගේම මේකෙන් හම්බෙන max 7 ගන්න skin එක නම් ඕන සුපිරි BR ගහන අයට ඒ වගේම CS ගහන අයට ඉතින් මෙන්න මේ max 7 ගන්න skin එක නම් ඉතින් ඔන්න පට්ටම වාසි max 7 ගන්න skin එකක්. ඉතින් ඒ වගේම අපිට මෙන්න මේ විදිහට max 7 ගන්න skin එක අපිට ගන්න එකකින් ගන්න එකට ස්විච් කරලා දෙන්න ඔය විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේක double damage max 7 ගන්න skin එකක්. ඉතින් ඔන්න ඒක සුපිරියක්ම තමයි. ඉතින් ඒ වගේම අනිත් කියන්නේ අපිට කලින් එවලා තියෙන max 7 ගන්න skin set එකකුත් ඉතින් ඔන්න අපිට මේකත් එක්ක එනවා. ඉතින් අපිට මේක token wheel event එකකට එන්නේ. ඉතින් ඒ වගේම අපිට token දීලා exchange කරලා ගන්න පුළුවන්. ඉතින් අපිට token අනිවාර්යෙන් 350 400ක් විතර මෙයයි. ඉතින් ඒ වගේම අලුතෙන් මෙන්න තියෙන මෙන්න මේ blood moon event එකෙන් හම් වෙන මෙන්න මේ සුපිරි max 7 ගන්න skin එක සම්බන්ධව ඔයාලට මොකද ඉදින කියලා අනිවාර්යෙන්ම පල්ලා comment section එකේ comment එකක් දාගෙන double damage ගන්න skin එකක් තමයි max 7 එක කියලා කියන්නේ. ඉතින් ඒ වගේම ඔයාලට දැන් බලා ගන්න පුළුවන් වෙන්නේ අපේ සර්වර් එකට ඉස්සරහදී එන්න තියෙන සුපිරි බණ්ඩල් ඉවෙන්ට් එකක් සම්බන්ධව. ඉතින් ඒ වගේම අපිට මෙන්න මේ විදිහට මෙන්න මේ MVP බණ්ඩල් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න බණ්ඩල් එකේ වටේටම නිකන් අර කරන්ට් වගේ අකුණු යන සීන් එකක් වගේ තියෙනවා. අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට මෙන්න මේ බණ්ඩල් එකේ එනවා FFWS බණ්ඩල් එකත් එක්කම ආයෙත් පාරක් එක රිටර්න් වෙනවත් එක්කම අපිට මෙන්න මේ අලුතෙම බණ්ඩල් සෙට් එකක් එනවා කියලා තමයි මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේම අපිට මෙන්න මේ විදිහට සුපිරි බණ්ඩල් සෙට් එකකුත් බලා ගන්න පුළුවන්. ගේම් එකේ කලින් එවලා තියෙන බණ්ඩල් සෙට් එකකුත් ආයෙත් පාරක් අපිට රිටර්න් වෙනවා. ඉතින් මේ විදිහට අපිට අන්නේ ඒක බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මෙන්න මේ බණ්ඩල් එක MVP බණ්ඩල් එක සම්බන්ධව ඔයාලට මොකද්ද ඉතින් ඒක අනිවාර්යයෙන්ම පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. දැන්ට ඇවිල්ලා තියෙන සුපිරිම බණ්ඩල් එකක් අපිට ටෝකන් 600ක් දීලා එක්ස්චේන්ජ් කරලා ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම ඩයමන්ඩ් ටිකක් එකයි ඩයමන්ඩ් 4500 5000ක් විතරම ලෑස්ති කරන් තියාගෙන ඉන්න. දැන් ගිහිල්ලා monthly weekly membership ගන්න ඩයමන්ඩ් සෙට් කරන් තියාගෙන ඉන්න. ඉතින් ඒ වගේම අනිත් බණ්ඩල් දෙකත් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ওই විදිහට අන්න ඉවෙන්ට් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මම ඔයාලට වීඩියෝ එක මුලදීම කිව්වා අපේ සර්වර් එකට හෙට උදේ එන්න තියෙන අලුත් ඉවෙන්ට් එකක්. ඉතින් මෙන්න මේ ඉවෙන්ට් එක සම්බන්ධව මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් ඔන්න ඔයාලට දැන් බලා ගන්න පුළුවන් ඉන්නේ අපේ සර්වර් එකට හෙට උදේ පාන්දර වෙන්න තියෙන සුපිරි ලකි වීල් ඉවෙන්ට් එක සම්බන්ධව. ඉතින් ඒ වගේම බණ්ඩල් එක අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට මේකෙන් ෆුට්බෝල් බණ්ඩල් එකකුත් හම්බෙනවා. ඉතින් ඒ වගේම අපිට මෙන්න මේ බණ්ඩල් එකත් ඔන්න එනවා කියලා අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඉමෝට් එක පැත්තට ගියාට පස්සේ අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ලකි වීල් ඉවෙන්ට් එක එන්නේ ජූලි මාසේ 4 වෙනිදා පාන්දර 1:00 වෙද්දී. ඒ කියන්නේ හෙට උදේ පාන්දර 1:00 වෙද්දී මෙන්න මේ ලකි වීල් ඉවෙන්ට් එක එනවා. බණ්ඩල් සෙට් එක අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න මෙන්න මේ බණ්ඩල් ටික නෝ අපිට හෙට ගන්න පුළුවන්. ෆීමේල් බණ්ඩල් එක අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම අනිවාර්යයෙන්ම ඔයාවට පස්සේ ඔයාලා දන්න ට්‍රික් එකක් දන්න ඕන නම් අනිවාර්යයෙන්ම වැඩි ඩිස්කවුන්ට් එකක් දාගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේකේ තියෙන දේවල් ඩයමන්ඩ් 100ට වැඩි අඩුවෙන් ඔයාටත් ගන්න පුළුවන්. ඉතින් ඔන්න අනිවාර්යෙන් මිස් කරගන්න නම් එපා. ඉතින් ඔන්න හෙට උදේ පාන්දර 1:00 වෙද්දී අපිට මෙන්න මේ ලකි වීල් ඉවෙන්ට් එක එනවා මචං. ඔන්න ඉවෙන්ට් එක එන්න කලින්ම ඔයාලව දැනුවත් කරලා තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි හෙට එන්න තියෙන ලකි වීල් ඉවෙන්ට් එක සම්බන්ධව බලා ගන්න පුළුවන් උනේ. ඉතින් ඒ වගේම ඔන්න ඕක තමයි අද මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ. මෙතනින් මගේ වීඩියෝ එක අවසන්. තවත් සුපිරිම මෙන්න මේ වගේ අප්කමින් ඉවෙන්ට් සම්බන්ධව වීඩියෝ වලින් සෙට් වෙමු.